Hi guys, ඉතින් කොහොමද ඔයගොල්ලන් ඔන්න ඉතින් හැමෝම මේ දවස්වල කතා කරනවා මිස්ටර් කොත්තුගේ අලුතෙන්ම දාපු බීම් එක ගැන. ඒ බීම් එක පොඩ්ඩක් රස බලන්න කියලා අපිටත් හිතුණා. ඔන්න ඉතින් අපි පිළියන්දලට ගියපු වෙලාවක මේ ළඟදී මිස්ටර් කොත්තුගේ බීම් එක පොඩ්ඩක් try කරලා බලන්න ඕනි කියලා අපිට හිතුණා. මොකද flavors ගොඩාක් තියෙනවා Facebook එකේ දකින තැන හැමෝම මේක කතා කරන අපිට පොඩ්ඩක් හිතුණා මේක try කරලා බලන්න ඕනි කියලා. guys මෙතන පාට flavors ගොඩාක් තියෙන බීම සෙට් එකක්ම තියෙනවා. ඉතින් අපිට හැම එකක්ම select කරගෙන බැරි හින්දා අපි ඉස්සෙල්ලම select කරගත්තේ red apple කියන බීම එක. කියන මාරම රසයි guys අපි බීලා බැලුවා මාරම රසයි මේක ඕපන් කරන්න තියන්නේ මාර විදියට මාරම රසයි. ඒකට අපිට දෙන්න පුළුවන් ලකුණු 10න් 8ක් විතර දෙන්න පුළුවන්. මාරම රසක් තියෙන මොකද ඇපල් රස හොඳට මේක එනවා. ඊට අමතරව අපි ඉදින් අපි තව එකක් මේක රසත් එක්කම අපි තව එකක් ගේන්න කියලා කිව්වා ෆැෂන් එක. මෙහෙමයි guys අපි මොන බීම් එක කිව්වත් ගෙදර හදන බීම් එක වගේ හෙල්දි නෑ. ඒක සාමාන්‍ය ඔයගොල්ලෝ අපි හැමෝම දන්නවා. මොකද අපි එළියට ගිහලා බීම් එකක් බොන්නේ මොනවා හරි කාලා පොඩ්ඩයි ස්පයිසි දෙයක් කාලා ඒ වගේ 아무තු ෆීලින් එකක් ගන්න තමයි අපි මේ වගේ එකක් බොන්නේ. ගෙදර හදලා බොන එක ඉතින් කොහොමද 100% ෆ්‍රෙෂ් ඒ වගේම නැචරල් ඒ වගේම හෙල්දි. ආටිෆිෂල් බීම් එකක් බොනකොට හෙල්දි නැහැ. උනාට අපි අර අපි දෙයක් කාලා පොඩි ෆීලින් එකක් ගන්න තමයි අපි එහෙම කූල් බීම් එකක් බොන්නේ. ඉතින් guys අපි බලමු අපි ෆැෂන් එකක් අපි ඕඩර් කරා. ඊට අමතරව අපි මෙතන ඉන්න ගම අපිට පොඩ්ඩක් හිතුණා රයිස් කොත්තුව කාලා බලන්න ඕනේ කියලා රයිස් කොත්තුවකුත් අපි ඕඩර් කරා. ඉතින් ඒක එනකන් අපි බල ඉන්නවා. මිස්ටර් කොත්තුවක ඇත්තටම දැන් පොඩ්ඩක් අප්ඩේට් කරලා තියෙන්නේ මෙතන මාරම ලස්සනයි. මොකද අපි කලින් පිළියන්දලකට දෙපාරක් විතර ඇවිල්ලා තිනවා. ඒ එනකොට තිබුණ ලයිට් සිස්ටම්ස් ටික උඩ තමා තිබුණේ. ඇත්තටම උඩ තමා තිබුණේ මේ ඩයිනින් ඒරියා එක. පහළ තිබුණේ පොඩි කොටසයි. දැන් ඩයිනින් ඒරියා එක ඔක්කොම පහළට ගෙනලා තියෙනවා. ලස්සනට හදලා තියෙනවා. මාර ලුක් එකක් තියෙන. ඒ වගේම කියන්න ඕනේ මේ මාරම සර්විස් එකක් දෙන ටීම් එකක් ඉන්නේ. ඉස්සර වගේනේ මාරම ඇක්ටිවේට් මාරම ටීම් එකක් ඉන්නේ. ඔන්න ගයිස් අපි ෆැෂන් එක ගෙනාවා. ඒකත් සුපර්. බොරු කියන්න ඕනේ සුපර්. මේකට ලකුණු දෙන්න පුළුවන් 10න් 9ක් විතර ගයිස්. මොකද මේක මාරම රසයි ෆැෂන් ෆ්ලේවර් එකක් එන්නේ. අපිට මෙහෙම අපි නැචරල් අපි ෆැෂන් ගෙඩියක් හදාගෙන දාගෙන සීනි දාන බොන රස නැහැ. උනට අපි ආටිෆිෂල් බීමත් එක්ක කම්පෙයාර් කරොත් මේකට ලකුණු 10න් 9ක් විතර දෙන්න පුළුවන්. මාරම රසයි ගයිස්. ඉතින් මම දැන් බලාගෙන ඉන්නේ බබයි වයිෆුයි එක්ක අපි ඊළඟට ඕඩර් කරපු රයිස් කොත්තු කියන එක. ඉතින් රයිස් කොත්තු එකත් ඇවිත් ඉන්නේ ගයිස්. පේන ඕගොල්ලෝ ලුක් එක මාර ලුක් එකක්. ගයිස් අපිට කොත්තුවට බය නැතුව ලකුණු 10න් 9ක් දෙන්න පුළුවන්. මොකද හරිම රසට කෑම එක හදලා තිබුණා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මගේ YouTube channel එකට ගොඩ කාලෙකින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරේ. ඉතින් like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න.